ආයුබෝවන් දුවේ පුතේ අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණියේ තොරතුරු සංසන්නිවේදන තාක්ෂණ විෂයයේ තියෙන ගොඩක් වැදගත් පාඩමක් වන දත්ත සමුදාය. එහෙම නැත්නම් ඩේටාබේස් කියන පාඩම. ඉතින් ඔයාලා දන්නවා O level ICT paper එකේ අනිවාර්යයෙන්ම මේ ඩේටාබේස් කියන පාඩමෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේකට අමුතුවෙන් කටපාඩම් කරන්න ඕනේ නැහැ. අවබෝධයෙන් යුතුව මේ ප්‍රශ්නට හොඳට උත්තර ලියන්න පුළුවන් ඔයාලට. හරි මුලින්ම මේ වගුව දිහා බලන්නකෝ. ඉතින් අපිට විවිධ අවස්ථාවලදී අපි එදිනදා කටයුතු කරනකොට මෙන්න මේ වගේ විවිධ දත්ත අපිට පෙළගස්සලා තියාගන්න විවිධ අවස්ථාවලදී අවශ්‍ය වෙනවා. ඉතින් දත්ත ගොඩාක් ප්‍රමාණයක් තියෙනකොට අපිට ඒවා මතක තියාගන්න අපහසුයි. එතකොට මොකද කරන්නේ අපි? එක්ක දත්ත ලිඛිතව තියාගන්නවා. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික ආචාර්ය උපාංගයක. ඒ කියන්නේ කම්පියුටර් එකක හරි එහෙම නැත්නම් ෆෝන් එකක හරි මේ වගේ ආචාර්ය උපාංගයක තැන්පත් කරලා තියෙනවා. ඉතින් දත්ත ලිඛිතව තියාගන්න එකට අපි අත්‍යුරු දත්ත සමුදාය කියලා කියනවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික ආචාර්ය උපාංගයක තැන්පත් කිරීම ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය කියලා කියනවා. ඉතින් මේ පාඩමේදී අපි ඔයාලත් එක්ක කතා කරන්නේ ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය කියන සංකල්පය සම්බන්ධයෙන්. දැන් බලමු අපි ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක වාසි මොනවාද කියලා. ඉතින් අත්‍යුරු දත්ත සමුදායක් ගොඩනගා ගන්නවට වඩා හැමතිම පහසුයි ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක් ගොඩනගා ගන්න එක. ඉතින් දත්ත විශ්ලේෂණය කිරීම වේගවත් සහ පහසුයි. ඉතින් අපි මේ ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක් ගොඩනගා ගත්තොත් එහෙම අපිට පුළුවන් මේ දත්ත වෙන වෙනම අරගෙන විශ්ලේෂණයට ලක් කරන්න. ඒ වගේම උපස්ථ පිටපත් තියාගන්න පුළුවන්. ඒ කියන්නේ මේ දත්ත සමුදායේ පිටපතක් ඕනම තැනක අපිට ගබඩා කරලා තියාගන්න පුළුවන්. ඒ වගේම තොරතුරු සෙවීම වඩා කාර්යක්ෂමයි. අපිට දත්ත සමුදායේ තියෙන ඕනෑම දත්තයක් සර්ච් ඔප්ෂන් එක පාවිච්චි කරලා හොයාගන්න හැකියාව තියෙනවා. ඒ වගේම දත්ත හවුලේ භාවිත කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේ දත්ත තවත් කෙනෙක් එක්ක ෂෙයා කරගන්නවත් පුළුවන්. ඒ වගේම තැන්පත් කිරීමට අඩු ආචාර්ය ධාරිතාවයක් තමයි අවශ්‍ය වෙන්නේ. ඒකට හේතුව තමයි දැන් අපි ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක් හැදුවට පස්සේ අපිට ඒක අවුරුදු ගාණක් වුණත් දත්ත විශාල ප්‍රමාණයක් ගබඩා කරලා තියන්න පුළුවන් පොඩි ඉරක. නමුත් අපි අත්‍යුරු දත්ත සමුදායක් ගොඩනගා ගත්තොත් ඒ කියන්නේ දැන් ඔෆිස් එකක අවුරුදු ගාණක දත්ත එකතු වෙලා තිබුණොත් එහෙම ඒ ෆයිල් ගබඩා කරලා තියන්න අපිට වෙනමම කබඩ් හරි වෙනමම ඉඩක් අවශ්‍ය වෙනවා. නමුත් මෙතනදී අපිට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම දත්ත ස්වායත්තතාවයෙන් යුක්ත වෙනවා. ඉතින් මෙන්න මේ වගේ වාසිය අපිට ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක හඳුනා ගන්න පුළුවන්. දැන් අපි බලමු ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක ලක්ෂණ මොනවාද කියලා. පළවෙනි එක තමයි දත්ත සමතිරික්තාවයෙන් අවම වෙන්න ඕන. හරි දැන් බලන්නකෝ මෙතන වගු තුනක් තියෙනවා. පාසල් කාර්යාලය වගුව, පාසල් පුස්තකාලය සහ පාසල් ක්‍රීඩා ඒකකයේ කියන වගු තුනක් තියෙනවා. ඉතින් මේ වගු තුන ගත්තොත් ඇතුළත් වීමේ අංකය 1001. ඒ කියන්නේ තනතු සංකල්ප කියන ළමයා පාසල් කාර්යාලය වගුවේ, පුස්තකාලය සහ පාසල් ක්‍රීඩා ඒකකයේ කියන වගු තුනේම සඳහන් වෙලා තියෙනවා. හොඳ දත්ත සමුදායක් නම් මෙන්න මේ වගේ එකම දත්තේ නැවත නැවත වගු කීපයක් සඳහන් වෙන්න බෑ. දත්ත සමතිරික්තාවයෙන් අවම වීම කියලා අදහස් කරන්නේ මෙන්න මේ වගේ එකම දත්තේ නැවත නැවත වගු කීපයක සඳහන් වෙන එක අවම වෙන එක තමයි ඒකෙන් අදහස් කරන්නේ. ඒ වගේම ඊළඟ ලක්ෂණය තමයි වළංගුතාවය වැඩි වීම. ඉතින් මෙන්න මෙතනදී බලන්න මේ අපි ෆෝන් නම්බර් එක වගේ එකක් ගත්තොත් ඒකට නිශ්චිත ෆෝමැට් එකක් තියෙනවානේ. ඒ කියන්නේ සංඛ්‍යා 10කට වඩා වැඩි වුණොත් ඒක ශ්‍රී ලංකාවේ ෆෝන් නම්බර් එකක් වෙන්න බෑනේ. අන්න ඒ වගේ අවස්ථාවලදී අපේ දත්ත සමුදාය නිර්මාණය කරන මෘදුකාංගයම සපයලා තියෙනවා. ඒ වගේ දත්ත වළංගුතාවයෙන් යුතුව ඇතුළත් කරන්න. ඊළඟ ලක්ෂණය තමයි දත්ත සංගතතාව පැවතීම. හරි මේකෙන් අදහස් කරන්නේ පාසල් කාර්යාලය, පුස්තකාලය සහ පාසල් ක්‍රීඩා ඒකකය කියලා වගු තුනක් තියෙනවා. ඉතින් මෙතනදී බලන්න ඇතුළත් වීමේ අංකය 1001 කියන තරඳු සංකල්ප කියන ළමයා වගු තුනේම සඳහන් වෙලා තියෙනවා. ඉතින් දැන් බලන්න ඔන්න පාසල් කාර්යාලය වගුවේදී තරඳු සංකල්ප කියන ළමයාගේ ෆෝන් නම්බර් එක වෙනස් කළා කියලා හිතමු. ඔන්න එතකොට පාසල් පුස්තකාලය සහ පාසල් ක්‍රීඩා ඒකකය කියන වගු දෙකේ තියෙන්නේ එයාගේ පරණ ෆෝන් නම්බර් එක. නමුත් හොඳ දත්ත සමුදායක නම් මෙන්න මේ විදිහට වෙන්න බෑ. එක වගුවක දත්තයක් වෙනස් කරොත් ඒක අනිත් වගුවලත් ඒ විදිහටම වෙනස් වෙන්න ඕන. මේ විදිහට තිබුණොත් එම එක වගුවක විතරයි ඒ ළමයාගේ නම මේ ෆෝන් නම්බර් එක වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් දත්ත අතර කිසිම අසමානතාවයක් තියෙන්න බෑ. වගු තුනක සඳහන් වෙලා තියෙනවා නම් ඒ වගු තුනේම එකම දත්තේ සඳහන් වෙන්න ඕන. මේ විදිහට එකම දත්තය විවිධ තැන්වල විවිධ ආකාරයට තියෙන්න බෑ. ඒක තමයි දත්ත සංගතතාව පැවතීම කියන එකෙන් අදහස් කරන්නේ. ඒ වගේම මේට අමතරව කාර්යක්ෂම බව, නිරවද්‍යතාවය සහ ආරක්ෂාව කියන ලක්ෂණ ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක හඳුනා ගන්න පුළුවන් තවත් ලක්ෂණ විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. දැන් අපි බලමු අත්‍යුරු දත්ත සමුදාය සහ ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය අතර තියෙන වෙනස්කම් මොනවාද කියලා.
අත්‍යුරු දත්ත සමුදාය කාර්යක්ෂමතාවය අඩුයි, නිර්වද්‍යතාවය අඩුයි, අනවශ්‍ය දත්ත මැකීම අපහසුයි, දත්ත විශ්ලේෂණය කිරීම අසීරුයි, දත්ත යාවත්කාලීන කිරීම අපහසුයි සහ මිනිස් ශ්‍රමය වැඩිපුර අවශ්‍ය වෙනවා. නමුත් ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය ගත්තොත් කාර්යක්ෂමතාවයත් වැඩි, නිර්වද්‍යතාවයත් වැඩි, අනවශ්‍ය දත්ත මැකීමත් පහසුයි, දත්ත විශ්ලේෂණයත් පහසුයි, යාවත්කාලීන කිරීමත් පහසුයි සහ මිනිස් ශ්‍රමයක් අවශ්‍ය වෙන්නේ නැතුව පහසුවෙන් ගොඩනගා ගන්න පුළුවන් කියන වාසි මෙන්න මේ ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක පවතිනවා. ඉතින් ඔයාලට තේරෙනවා ඇති අත්‍යුරු දත්ත සමුදාය සහ ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය අතරින් ගොඩක්ම වැදගත් සහ ගොඩාක්ම අපිට පහසු වෙන්නේ ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක් ගොඩනගන එක. ඉතින් මෙන්න මේ වගේ ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය නිර්මාණය කරගන්න පරිගණකය තුළ විවිධාකාරයේ මෘදුකාංග තියෙනවා. ඉතින් මම ඔයාලට මෙතන දීලා තියෙන්නේ ඒ වගේ මෘදුකාංග අතරින් කීපයක්. MS Access, Oracle, SQL database මෙන්න මේ වගේ විවිධාකාර මෘදුකාංග අපිට භාවිත කරලා ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් අපි හඳුනගමු වගුවක තියෙන වැදගත් දේවල් මොනවද කියලා. ඉතින් මේ වගේ දත්ත සමුදායක තියෙන වගුවක මෙන්න මේ වගේ admission number, name, district, date of birth කියන මෙන්න මේ වගේ ඒවට අපි කියනවා ක්ෂේත්‍රයක් කියලා. එහෙම නැත්නම් field එකක් කියලා කියනවා. හරි, ඒ වගේම මෙන්න මේ වගේ ඒ යටතේ සඳහන් වෙලා තියෙන මේ වගේ දත්ත වලට අපි කියනවා රෙකෝඩර් කියලා. හරි, මෙතනදී ගත්තොත් ක්ෂේත්‍ර අපිට 4ක් අඳුන ගන්න පුළුවන්. ඊට පස්සේ රෙකෝඩර් 6ක් අඳුන ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ක්ෂේත්‍ර සහ රෙකෝඩර් එකතු වුණාම තමයි අපි දත්ත වගුවක් කියලා හඳුන්වන්නේ. දැන් අපි හඳුනගමු සම්බන්ධිත දත්ත සමුදායක් කියන්නේ මොකක්ද කියලා. හරි, මෙන්න මෙතන බලන්න පාසල් කාර්යාලය සහ පාසල් පුස්තකාලය කියලා වගු දෙකක් තියෙනවා. ඉතින් මෙතනදී මේ දෙක අතර සම්බන්ධතාවයක් ගොඩනගලා තියෙන්නේ කොහොමද? ඇතුළත් වීමේ අංකය පාසල් පුස්තකාලය වගුවටත් ඇතුළත් කරලා තියෙනවා. ඉතින් එතකොට මෙන්න මේ තරිඳු සංකල්ප කියන ළමයා හඳුනගෙන තියෙන්නේ ඇතුළත් වීමේ අංකය කියන ක්ෂේත්‍රය. ඉතින් ඔයාලට තේරෙනවා ඇති එතකොට මෙන්න මේ වගු දෙක අතර සම්බන්ධතාවයක් ගොඩනගලා තියෙනවා ඇතුළත් වීමේ අංකය කියන ක්ෂේත්‍රය භාවිත කරලා. එහෙනම් මෙන්න මේ වගේ දත්ත සමුදායක තියෙන වගු අතර සම්බන්ධතාව ගොඩනගලා තියෙන වගු වලට අපි කියනවා සම්බන්ධිත දත්ත සමුදායක් කියලා. ඊට පස්සේ අපිට මේ පාඩමේදී හඳුනා ගන්න තියෙන ගොඩක් වැදගත් සංකල්පයක් තමයි ප්‍රාථමික යතුර කියන සංකල්පය. ප්‍රාථමික යතුරක් කියලා හඳුන්වන්නේ වගුවක රෙකෝඩරයක් අනන්‍යව හඳුනාගත හැකි ක්ෂේත්‍රයක්. දැන් බලන්න මෙන්න මේ වගුව ස්ටුඩන්ට් රිසල්ට් කියන වගුව ගත්තොත් එම ක්ෂේත්‍ර 6ක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ ක්ෂේත්‍ර 6න් ඉන්ඩෙක්ස් නම්බර් කියන එක තමයි මෙතන ප්‍රාථමික යතුරු විදිහට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම දැන් කලින් කිව්වා ප්‍රාථමික යතුරක් කියන්නේ රෙකෝඩරයක් අනන්‍යව හඳුනා ගන්න තියෙන ක්ෂේත්‍රයකට කියලා. ඉතින් නම, දිස්ත්‍රික්කය, උපන්දිනය මේ වගේ ඒවා ගත්තොත් ඒ වගේ එකම නම ගොඩක් අයට තියෙන්න පුළුවන්. ඒ වගේම එකම දිස්ත්‍රික්කේ ගොඩක් අය ඉන්න පුළුවන්. එකම උපන්දිනය ගොඩක් අයට තියෙන්න පුළුවන්. නමුත් ඉන්ඩෙක්ස් නම්බර් කියන එක එක්කෙනෙකුට විතරයි තියෙන්න පුළුවන්. දැන් එකම ඉන්ඩෙක්ස් නම්බර් එක ගොඩක් ළමයට තියෙන්න බෑ. දැන් තව උදාහරණයක් විදිහට ගත්තොත් අපිට තියෙන අනන්‍යතාවය අපේ අනන්‍යතාවය අඳුනගන්න තියෙන අපේ ඩෙන්ටිටි නම්බර් එකනේ. ඉතින් මේ ඩෙන්ටිටි නම්බර් එක වෙන කාටවත් නැහැ. අපිට විතරයි මේ නම්බර් එක තියෙන්නේ. එතකොට අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන ප්‍රාථමික යතුර කියලා අදහස් කරන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕන ප්‍රාථමික යතුරක තියෙන සුවිශේෂීතා මොනවාද කියලා. ප්‍රාථමික යතුරක් අනිවාර්යයෙන්ම හිස් නොවිය යුතුය. ඒ වගේම අණු පිටපත් නොවිය යුතුය. හිස් නොවිය යුතුය කියන්නේ දැන් මෙතන බලන්න මේ වගුව ගත්තොත් ඉන්ඩෙක්ස් නම්බර් එක තමයි මෙතන ප්‍රාථමික යතුර. නමුත් ඒකේ අසේල මෙලනි කියන ළමයාගේ ඉන්ඩෙක්ස් නම්බර් එක හිස් වෙලා තියෙනවා. නමුත් ප්‍රාථමික යතුරක් අනිවාර්යයෙන්ම හිස් වෙන්න බෑ. අනිවාර්යයෙන්ම ප්‍රාථමික යතුරක දත්තයක් සඳහන් වෙලාම තියෙන්න ඕන. ඒ වගේම අණු පිටපත් නොවිය යුතුය. දැන් බලන්න මෙතන එකම ඉන්ඩෙක්ස් නම්බර් එක ගොඩක් වතාවක් යෙදලා තියෙනවා. නමුත් ප්‍රාථමික යතුරක් ඒ වගේ වෙන්න බෑ. ප්‍රාථමික යතුරක් යෙදෙන්න පුළුවන් එක වතාවක් විතරයි. ඉතින් මෙන්න මේ ලක්ෂණ අපිට ප්‍රාථමික යතුරක හඳුනා ගන්න පුළුවන්. දැන් අපි හඳුනගමු සංයුක්ත යතුර. එහෙම නැත්නම් කම්පොසයිට් කී එකක් කියන්නේ මොකක්ද කියලා. දැන් සමහර අවස්ථාවලදී අපිට වගුවක් ගත්තොත් ඒකේ ප්‍රාථමික යතුරක් හඳුනා ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ සුවිශේෂීව අනන්‍යව හඳුනා ගන්න පුළුවන් එක ක්ෂේත්‍රයක් නැති අවස්ථාවකදී අපිට පුළුවන් ක්ෂේත්‍ර දෙකක් එකට එකතු කරලා සංයුක්ත යතුරක් ගොඩනගා ගන්න. දැන් බලන්න මෙතන ස්පොට් ටේබල් කියලා වගුවක් තියෙනවා. මේ වගුවේ තියෙන ක්ෂේත්‍ර අතරින් අනන්‍යව හඳුනා ගන්න පුළුවන් ප්‍රයිමරි කී එකක් හඳුනා ගන්න බෑ. ඒ නිසා අපිට පුළුවන් මෙතනදී
මේ ශේෂ්ත්‍ර දෙකක් එකට එකතු කරලා සංයුක්ත යතුරක් ගොඩනගා ගන්න. ඉතින් මෙතනදී 2013 ක්‍රිකට් 2013 එල්ලි කියලා ගත්තොත් ඒවා අපිට ප්‍රයිමරි කීයක් විදිහට හදා ගන්න පුළුවන්. හරි. ඊයකට ඔයාලා හඳුනා ගන්න ඕන සංකල්පය තමයි ආගන්තුක යතුර. ෆොරින් කී එකක් කියන්නේ මොකක්ද කියලා. දැන් මෙතනදී බලන්න ස්ටුඩන්ට් ටේබල් එක සහ බුක් රෙකෝඩ්ස් කියලා ටේබල් දෙකක් තියෙනවා. ඉතින් මෙතනදී බලන්න ස්ටුඩන්ට් නම්බර් කියන එක හරහා මේ වගු දෙක අතර සම්බන්ධතාවයක් ගොඩනගලා තියෙනවා. ඉතින් මේ බලන්න දැන් මෙතන ස්ටුඩන්ට් නම්බර් කියන්නේ ස්ටුඩන්ට් ටේබල් කියන වගුවේ ප්‍රාථමික යතුර. ඉතින් මෙන්න මේ ප්‍රාථමික යතුර බුක් රෙකෝඩ්ස් කියන වගුවට එකතු කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ අවස්ථාවක එක් වගුවක තියෙන ප්‍රාථමික යතුරක් තවත් වගුවකට මේ වගේ ගන්න එකට අපි කියනවා ආගන්තුක යතුරක් කියලා. ඉතින් හොඳට මතක තියාගන්න එක වගුවක තියෙන ප්‍රාථමික යතුරක් තවත් වගුවකට එකතු කරලා සම්බන්ධතාවයක් ගොඩනගනවා නම් අපි ඒකට කියනවා ආගන්තුක යතුරක් කියලා. දැන් අපි බලමු ආගන්තුක යතුරක තියෙන සුවිශේෂීතා මොනවාද කියලා. ආගන්තුක යතුරකින් තමයි වගු දෙකක් අතර සම්බන්ධතාවයක් ගොඩනගන්නේ. මම අර කලින් කිව්වා වගේ සම්බන්ධිත දත්ත සමුදායක් ගොඩනගනකොට මෙන්න මේ ආගන්තුක යතුර හරහා තමයි මේ සම්බන්ධතාව ගොඩනගන්නේ. ඒ වගේම අනුරූප දත්ත පමණක් පැවතීම. ඒ කියන්නේ දැන් අපි එක වගුවක තියෙන දත්තයක් තමයි තවත් වගුවකට ආගන්තුක යතුරක් විදිහට ගන්නෙ. එතකොට ඒ වගුවේ තියෙන දත්ත විතරක් තමයි මේ වගුවෙත් අන්තර්ගත වෙන්නේ. ඒ කියන්නේ එක සමාන දත්ත විතරයි පවතින්න ඕන. ඒ වගේම එක වගුවක ප්‍රාථමික යතුරක් තමයි තවත් වගුවක ආගන්තුක යතුරක් වෙන්නේ. දත්ත ප්‍රරූප. ඉතින් අපි දත්ත සමුදායක තියෙන වගු ගොඩනගනකොට විවිධාකාරයේ දත්ත අපිට හම් වෙනවා. ඉතින් විවිධාකාරයේ දත්ත කියන්නේ ඉලක්කම් සහිත දත්ත තියෙනවා, පාට සහිත දත්ත තියෙනවා, මෙන්න මේ වගේ විවිධාකාරයේ දත්ත තියෙනවානේ. ඉතින් අපි මේ වගේ අවස්ථාවලදී මේ දත්ත ප්‍රරූපේ මොකක්ද කියලා හඳුනගෙන ඉන්න ඕන. දැන් අපි බලමු මොනවාද මේ දත්ත ප්‍රරූප කියලා. පළවෙනි එක තමයි පාට. නමක්, ලිපිනයක්, දුරකථන අංකයක් වගේ ඒවා පාට විදිහට හඳුන්වනවා. ඒ වගේම බූලියන් සත්‍ය අසත්‍ය. ඒ කියන්නේ දැන් සමහර අවස්ථාවලදී yes no වගේ මෙන්න මේ වගේ මේ දත්ත අපි හඳුන්වනවා බූලියන් කියලා. ඊළඟ දත්ත ප්‍රරූපය තමයි දිනය සහ වේලාව. ඒ කියන්නේ අතුලත් වීමේ දිනය, ඒ වගේම උපන් දිනය මෙන්න මේ වගේ අපිට දිනය සහ වේලාව කියන දත්ත ප්‍රරූපය අතරට ගන්න පුළුවන්. ඒ වගේම ඊළඟ එක තමයි සංඛ්‍යා. සංඛ්‍යා අපිට ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. ඉන්ටිජර් වෙන්නත් පුළුවන්, රියල් වෙන්නත් පුළුවන්. ඉන්ටිජර් කියන්නේ මෙන්න මේ වගේ ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යාවලට. රියල් කියන්නේ දශම සංඛ්‍යාවලට. එතකොට ඉන්ටිජර් එකක්, රියල් එකක් අපි නම්බර් කියන දත්ත ප්‍රරූපයට තමයි ඇතුළත් කරන්නේ. ඒ වගේම මුදල්, පොතක මිල, දුරකථන ගාස්තු මේ වගේ ඒවා අපිට ගන්න පුළුවන් මුදල්, කරන්සි කියන දත්ත ප්‍රරූපය. මෙතනදී ඔයගොල්ලෝ වැදගත් දෙයක් මතක තියාගන්න ඕන. දැන් දුරකථන අංකයේ පාට කියන එකට අරන් තියෙන්නේ දුරකථන අංකයේ ඉලක්කම් තිබුණාට ඒකේ වැලියු එකක් නැහැනේ. ඒ කියන්නේ ඒකේ අනිකම සංඛ්‍යා ටිකක් විතරයි දුරකථන අංකේ තියෙන්නේ. ඉතින් ඒකට වැලියු එකක් නැහැනේ. සංඛ්‍යාවක් කියන එකට අපි ඇතුළත් කරන්නේ වැලියු එකක් තියෙන සංඛ්‍යා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මිලදී ගත ට්‍රොෆි ප්‍රමාණය. ඒ වගේ දෙයක් ගත්තොත් මිලදී ගත භාණ්ඩ ප්‍රමාණය. දවසකට බඩු මිලදීගත් කස්ටමර්ස්ලා ප්‍රමාණය. අන්න ඒ වගේ ගත්තොත් ඒවට වැලියු එකක් තියෙනවනේ. ඒක අඩු වැඩි වෙන්න පුළුවන් වැලියු එකක්. අන්න ඒ වගේ දේවල් තමයි අපි සංඛ්‍යා කියන එකට ඇතුළත් කරන්නේ. එහෙම නැතුව මේ දුරකථන අංකය කියන එක පාට කියන එකට ඇතුළත් කරන්නේ. ඒකේ වැලියු එකක් නැති නිසා කියන එක මතක තියාගන්න ඕන. දැන් අපි බලමු මේ ශේෂ්ත්‍රවලට අයිති වෙන දත්ත ප්‍රරූපය මොකක්ද කියලා. පළවෙනි එක තමයි ආයතනයේ නම. ආයතනයේ නම කියන එක ඇතුළත් වෙන්නේ පාට කියන දත්ත ප්‍රරූපයට. ඊට පස්සේ විෂය අංකය. විෂය අංකය කියන එක ගත්තොත් ඒකෙදි සංඛ්‍යා ටිකක් තිබුණට ඒකේ වැලියු එකක් නැති නිසා අපි ඒක ඇතුළත් කරන්නේ පාට කියන දත්ත ප්‍රරූපයට. ලියාපදිංචි වී ඇද්ද නැද්ද? එතකොට මෙතනදී ඔව් නෑ වගේ දේවල් ඇතුළත් වෙන්නේ බූලියන් කියන දත්ත ප්‍රරූපයට. ඊට පස්සේ ඇතුළත් වීමේ ගාස්තු අයිති වෙන්නේ මුදල්, කරන්සි කියන දත්ත ප්‍රරූපයට. සමාජිකයාගේ දුරකථන අංකය. දුරකථන අංකයක් ඇතුළත් වෙන්නේ පාට කියන දත්ත ප්‍රරූපයට. සමාජිකයන් සංඛ්‍යාව. දැන් සමාජිකයන් සංඛ්‍යාව කියනකොට වැලියු එකක් තියෙනවා. ඒ නිසා අපි ඒක ඇතුළත් කරන්නේ සංඛ්‍යා කියන දත්ත ප්‍රරූපයට. ඊට පස්සේ උපන් දිනය. දිනයක් නම් දවසක් නම් අපි ඒක ඇතුළත් කරන්නේ දිනය, ඩේට් කියන දත්ත ප්‍රරූපයට. මෙන්න මේ වගේ අපිට දත්ත සමුදායක් ගොඩනගනකොට ඒ වගේ තියෙන ශේෂ්ත්‍රවල දත්ත ප්‍රරූපය හඳුනා ගැනීම වැදගත් වෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ මම
ඩේටාබේස් කියන පාඩමේ තියෙන වැදගත් සංකල්ප ටිකක් සාකච්ඡා කරා. ඉතින් ඊළඟ වීඩියෝ එකේ මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා වගු අතර සම්බන්ධතා තියෙන්න පුළුවන් ආකාර සහ ඒ පාඩමෙන් ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකන් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.